එකෙන් subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් අනිවාර්යයෙන්ම click කරලා තියාගෙන ඉන්න. හරි. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මේ කතාව පාදක වෙන්නේ ඇමරිකාවේ යූටා ප්‍රාන්තයේ තියෙන එක්තරා නගරයක. කතාව මුලදී ස්ටීව් එයාගේ පුතා පීටර්ට එයාගේ අත්තම්මා එලන්ගේ ෆියුනරල් එකට යන්න ඉක්මනට ලෑස්ති වෙන්න කියලා කියනවා. ඊට පස්සේ ස්ටීව් එයාගේ දුව චාලිව ගෙදර හැමතැනම හෙව්වත් චාලි කොහෙවත් හිටියේ නැහැ. මේ නිසා චාලිගේ ට්‍රී හවුස් එකට ගිහින් බලන ස්ටීව්ට චාලි එතන තනියම නිදාගෙන ඉද්දි හම්බ වෙනවා. ස්ටීව් චාලිටත් ඉක්මනටම ලෑස්ති වෙන්න කියලා කියනවා. මේ අතර ස්ටීව්ගේ බිරිඳ ඇනි කාර් එකේ ඉඳගෙන එයාගේ අම්මගේ ෆියුනරල් එකේදී කරන්න ඉන්න අවමංගල්‍ය කතාව පුරුදු වෙනවා අපිට පේනවා. ඉතින් පේන විදියට ඇනි සහ එයාගේ අම්මා අතරේ එච්චර ළඟ සම්බන්ධයක් තිබිලා නැහැ. ඇනි එයාගේ කතාවේදීත් කියනවා අම්මගේ ෆියුනරල් එකට ඇවිල්ලා ඉන්න අයගෙන් ගොඩක් දෙනෙක් ඇනි මීට කලින් දැකලවත් නැහැ කියලා. ඇන් මේ විදියට ලොකු චකිතයකින් එයාගේ කතාව කරන අතරේ චාලි කටින් මහා අමුතු විදියට ගාල සද්දයක් කර කර අම්මගේ කැතමගත චිත්‍රයක් අඳිනවා. ඉතින් මේ චාලි කාත් එක්කවත් වැඩි කතා කරන්නේ නැති මහා අමුතු හැසිරීම රටාවක් තිබුණු ළමෙක්. ඒ වගේම එයාගේ අම්මා ඇනි ආටිස්ට් කෙනෙක්. ඇනි ඉස්සරහට එන ප්‍රදර්ශනයකට තියන්න එයාගේ අලුත් නිර්මාණ වගයක් හදන ගමන් තමයි ඉන්නේ. ඒ වෙලාවේ ඇනිට කොහොමද කියලා බලන්න ස්ටීව් එතෙන්ට එනවා. ඇනි එක්ක ටික වෙලාවක් කතා කර කර ඉන්න ස්ටීව් ඊළඟට පීටර්ගේ කාමරයටත් ගිහිල්ලා එයාටත් ගුඩ් නයිට් කියලා නිදා ගන්න යනවා. ඉතින් පවුලේ අනිත් අය වගේ නෙවෙයි චාලි එයාගේ අත්තම්ම නැති වුණ එකට ගොඩක් දුකෙන් තමයි ඉන්නේ. මේ නිසා චාලි ළඟට යන ඇනි චාලිගේ හිත හදන්න උත්සාහ කරනවා. ඇනි කියනවා ආත්තම්මා වැඩියෙන්ම ආදරය කරේ චාලිට කියලා. චාලි පොඩි කාලේ ආත්තම්මා චාලිට කිරි දෙන්න බව උත්සාහ කරලා තිබුණා. ඒත් චාලි කියනවා එයාගේ අත්තම්මා හැමතිස්සෙම එයා කොල්ලෙක් වුණා නම් හොඳයි කිව්වා කියලා. නිකන් හරි එයාගේ අම්මටත් මොනවා හරි වුණොත් කවුද එයාව බලාගන්න කියන එක ගැනත් හිතලා චාලි ගොඩක් අවුලෙන් තමයි ඉන්නේ. මේ නිසා ඇනි කියනවා නිකන් හරි එහෙම දෙයක් සිද්ධ වුණොත් තාත්තා හරි අයියා හරි චාලිව බලාගන්නේවි කියලා. ඊට පස්සේ ආපහු එයාගේ ස්ටුඩියෝ එකට යන ඇනි එයාගේ අම්මගේ බඩුව අතර තිබුණු ෆොටෝ ඇල්බම් එකක් බලනවා. ඒ වගේ මේ බඩුව අතරේ තිබුණා භූත විද්‍යාව කරන හැටි ගැන සඳහන් වෙලා තියෙන පොතකුත්. ඊළඟ මොහොතේ ඇනි දකිනවා අඳුර මුල්ලක ඉඳගෙන එයාගේ අම්මා එයා දිහා බලාගෙන hina වෙනවා කියලා. හොඳටම බය වෙන ඇනි ලයිට් එක දාලා බැලුවත් එතන කවුරුවත් හිටියේ නැහැ. පහුවෙනිද ඉස්කෝලේදී චාලි විභාගයක් අතරේ පේපර් එකට උත්තර ලියනවා වෙනුවට සෙල්ලම් බඩුවක් හදාද ඉන්නවා. එක පාරටම කොහින්දෝ ඉඳන් වේගෙන් ආපු කුරුල්ලෙක් ආපු වේගෙන්ම පන්තියේ ජනේල එක හැප්පෙනවා. මේ නිසා මුළු පන්තියම ගැස්සිලා පොඩි කසුකුසුවක් යන අතරේ චාලි මොකක් හරි ප්ලෑන් කරනවා වගේ ටීචර්ගේ මේසෙ උඩ තිබුණු කතුරක් දිහා බලනවා. එක්සෑම් එක ඉවරුණ ගමන්ම චාලි කෙලින්ම ගියේ අර කුරුල්ලව හොයාගෙන. ඊට පස්සේ හිතා ගන්නවත් බැරි විදියට කතුරකින් ඒ කුරුල්ලගේ බෙල්ල කපලා අරන් සාක්කුවේ දාගන්න චාලි කිසිම ගාණක් නැහැ වගේ චොකලට් එකක් ගන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ චාලි දකිනවා අద్భుත කාන්තාවක් ඈත ඉඳගෙන යාට අතවනනවා කියලා. මේ අතරේ ඇනි යාගේ ස්ටුඩියෝ එකේ වැඩ කර කර ඉන්න අතරේ දකිනවා එයාගේ අම්මගේ කාමරේ දොර ඇරලා තියෙනවා කියලා. ලොකු චකිතයකින් ඒ පැත්තට යන ඇනි දකිනවා කාමරේ බිම කවුරු හරි ත්‍රිකෝණයක් ඇඳලා තියෙන විදිය. මේ නිසා හිතේ ලොකු තිගැස්මක් ඇති වෙන ඇනි ස්ටීව්ගෙන් අහනවා එයාවත් අම්මගේ කාමරයට ගියාද කියලා. ඒත් ස්ටීව් ඒ පැත්තටවත් ගිහින් තිබුණ නැහැ. මේ නිසා අපහු ඇන් වද වෙන එක නවත්තන්න ස්ටීව් ඒ කාමරේ ලොක් කරලම දානවා. ටික වෙලාවකින් ස්ටීව්ට සුසාන භූමියෙන් කෝල් එකක් එනවා. කවුරු හරි කෙනෙක් කෙලන්ගේ බොඩි එක මිහිදන් කරපු වල ගොඩ දාලා තිබුණා. ඒ ස්ටීව් ඒ ගැන ඇනීට කිව්වේ නැහැ. ඇනීට පස්සේ කියනවා එයා ෆිල්ම් එකක් බලන්න එළියට යනවා කියලා. ඒත් ඇනී ඇත්තටම යන්නේ ෆිල්ම් හෝල් එකකට නෙවෙයි ග්‍රීෆ් තෙරපි සපෝට් ගෲප් එකකට. ඇනි මුලදී නම් එයාගේ අම්මා නැති වුණ එක ගැන අනිත් අයට කියන්න කැමති වුණේ නැහැ. ඒත් ආපහු වතාවක් හිතන ඇනි එයාගේ කතාව කියන්න පටන් ගන්නවා. එලන් නැති වෙන්න කලින් ඉඳලම එයාට ඇනි එක්ක ඉච්චර ළඟ කනෙක්ෂන් එකක් තිබිලා නැහැ. එලන්ට DID වගේම ඩිමෙන්ෂියා වගේ රෝග දරුණුවටම තිබිලා තිබුණා. ඒ වගේම ඇනිගේ තාත්තටත් දරුණුවටම ડિප්‍රෙෂන් තිබිලා තියෙනවා. මේ නිසා ඇනි පොඩි කාලෙදිම එයාගේ තාත්තා බඩගින්නේ ඉඳලම මිය ගිහිල්ලා තිබුණා. ඒ වගේම තවත් මානසික ආබාධයක් තිබුණු ඇනිගේ අයියත් සියදිවි හානි කරගෙන තිබුණා. එයා මැරෙන්න කලින් කොල කෑල්ලක ලියලා තිබුණා එයාගේ අම්මා එලන් එයාගේ ඇඟ ඇතුළට එක එක අයව දාන්න උත්සාහ කරනවා කියලා. ඇනිගේ අම්මා මාර විදියට අනිත් අයව දේවල් වලට පොළඹවන්න උත්සාහ කරපු කෙනෙක්. ඒ දේවල් කොහොම වුණත් එලන් අන්තිමට අසනීප වුණාට පස්සේ ඇනීට ඒකටත් අවුල් ගිහින් තිබුණා. ඇනීට හිතෙන්නේ මේ හැම දෙයක්ම එයාගේ වැරද්ද කියලා. පවුනිද උදේ චාලි කටින් සද්ද කර කර සෙල්ලම් බඩුවක් එක්ක සෙල්ලම් කර කර ඉන්න අතරේ එකපාරටම මහා අద్భుත එළියක් කාමරේ හරහා ගිහිල්ලා එළියට යනවා.
මේ නිසා චාලි මෝහණය වෙලා වගේ කලින් දවසේ කපාගෙන ආපු කුරුල්ලගේ ඔළුවත් අතේ තියාගෙන ඒ එළිය පස්සෙන් එළියට යනවා. ඒ වෙලාවෙම වගේ ඇනීට එක්සිබිෂන් එක තියෙන ගැලරි එකේ අයිතිකාරයාගෙන් ඇනීගේ නිර්මාණවල තත්ත්වය ගැන අහලා මේල් එකක් එනවා. මේ නිසා ඇනී ඒවල ෆොටෝස් අරගන්න ස්ටුඩියෝ එකට යනවා. ඒ වෙලාවේ එතෙන්ට එන පීටර් පාටි එකකට යන්න යාළගේ කාර් එක ගන්නද කියලා අහනවා. ඉතින් පීටර් ඩ්‍රින්ක්ස් අරගන්නේ නැහැ කියලා පොරොන්දු වුණ නිසා එයාට ඒ පාටි එකට චාලිවත් එක්කන් යන්න කියලා අම්මා කියනවා. මේ නිසා අකමැත්තෙන් වුණ පීටර්ට චාලිව එක්කන් යන්න කැමති වෙන්න සිද්ධ වෙනවා. මේ අතර එළියේ ඉන්න චාලි දකිනවා එයාගේ මැරුණු ආත්තම්මා ගිනිදැල් වට කරගෙන ඈත වාඩි වෙලා ඉන්නවා කියලා. මේ නිසා චාලි යාගේ ආත්තම්මට කතා කරන්න වගේ ආපහු වතාවක් කටින් අර යාගේ සද්දෙත් දානවා. ඒ වෙලාවෙ එතෙන්ට හොඳටම තරහාගෙන් එන ඈන් චාලිට මේ හිතලේ සෙරපු දෙකක්වත් නැතුව ඇවිදිනවා කියලා බැන ආපහු ගෙවල් පැත්තට ඇදගෙන යනවා. ඒත් චාලියාට ආත්තම්ම වෝන කියලා හිතුවක්කාර වෙනකොට ඈන් කියනවා චාලිට අයියත් එක්ක පාටි එකකට යන්න ලෑස්ති වෙන්න කියලා. ඒ මොකද අඩු ගානේ චාලිට එහෙම හරි යාළුවෝ හදලා දෙන්න ඕන නිසා. පාටි එකට යන අතරේ චාලි එක දිගට කටින් අර සද්ද දාන නිසා පීටර්ටත් එපා වෙලා තමයි තිබුණේ. එයාලා යන පාරේ අයිනේ තිබුණා අමුතු ලාංඡනයක් ගහපු ටෙලිෆෝන් කණුවක්. පාටි එකේදී පීටර් එයා ලයින් දාන බ්‍රිජට් කියන කෙල්ල සෝෆා එකේ තනියම වාඩි වෙලා ඉන්නවා දකිනවා. මේ නිසා පීටර් බ්‍රිජට් ළඟට ගිහිල්ලා එයා ළඟ සුපිරි බඩු ටිකක් තියෙනවා කියලා එයාත් එක්ක හඳට යන්න කතා කරනවා. මේ නිසා පීටර් චාලිව මගහරින්න ඕන නිසා චාලිට එයා ඉක්මනට උඩට ගිහින් එනකන් එතෙන්ට වෙලා කේක් කකා ඉන්න කියලා කියනවා. මේ නිසා එතන තිබුණු කේක් වලින් කෑල්ලක් අරගෙන කන චාලි දැනගෙන හිටියේ නැහැ. ඒ කේක් වලට අප්පට සිරි වෙන්න කජු දාලා තියෙනවා කියලා. ඒ මොකද චාලි කජු වලට ගොඩක් ඇලර්ජික්. මේ නිසා චාලිට හුස්ම ගන්න අමාරු වෙලා පීටර් ඉක්මනටම චාලිවත් අරගෙන කාර් එකට ගිහිල්ලා වේගෙන් හොස්පිටල් එකට ඩ්‍රයිව් කරගෙන යනවා. චාලි පිටිපස්සේ සීට් එකේ ඉඳගෙන හුස්ම ගන්න දඟලන නිසා පීටර් තවත් වේගෙන් ඩ්‍රයිව් කරන්න පටන් ගන්නවා. තවත් ඉවස ගන්න අමාරුම තැන චාලි ජනේලෙන් එළියට ඔළුව දාලා හුස්ම ගන්න උත්සාහ කරනවා. එක පාරටම පාර මැද්දේ තිබුණු මැරුණු මුවෙක්ගේ මල සිරුරක් දකින පීටර් කාර් එක පැත්තකට කපනවත් එක්කම ආපහු වේගෙන්ම ගිහිල්ලා චාලිගේ ඔළුව එතන තිබුණු ලයිට් කණුවක වැදිලා ඔළුව ඇඟෙන් දෙකට වෙන් වෙනවා. බොහොම අමාරුවෙන් බ්‍රේක් ගහලා වාහනේ නවත්ත ගන්න පීටර්ට මොකද්ද වුනේ කියලා තේරිලා ඇති වුණු ෂොක් එකෙන් ටික වෙලාවක් යනකම් හෙලවෙන්නේවත් නැතුව පාර දිහා බලාගෙන ඉන්නවා. එයා කණ්ණාඩියෙන් පිටිපස්ස බලන්න උත්සාහ කරත් පීටර්ගේ හිත එච්චර හයිය නැහැ. එතන සිද්ධ වුණු දේ විශ්වාස කරගන්න බැරි පීටර් කිසිම දෙයක් නොකර හෙමින් සැරේ ඩ්‍රයිව් කරගෙන ගෙදර යනවා. පීටර් කාර් එකෙන් බැලලා පිටිපස්ස හැරිලා බලන්න හිතන්නේවත් නැතුව කෙලින්ම කාමරයට යනවා. හොඳටම ෂොක් වෙලා ඉඳපු පීටර් ඒ ඇවිල්ලා හාන්සි වුණු ගමන් ඒ විදියටම උදේ වෙනකන් හෙල වෙන්නේවත් නැතුව ඉන්නවා. ඉතින් අන්තිමට චාලිගේ ඔළුව නැති බොඩි එක කාර් එකේ තියෙනවා දකින අම්මා යටිගිරියෙන් කෑ ගහන සද්ද ඇහින පීටර්ගේ ඇඟ හීතල වෙලා යනවා. චාලිගේ නැතිවීම දරා ගන්න බැරුව ඇනී දවස් ගාණක් එක දිගට අඬද්දී පීටර්ගේ මුළු ජීවිතේම ලොකු වර්ධකාරී හැඟීමකින් ගිලගෙන තිබුණා. ඉතින් මේ විදියට අන්තිමට එයාලා චාලිගේ ෆියුනරල් එකත් පවත්වනවා. එදා ඉඳන් මේ මුළු ගෙදරම තිබුණේ මහා මූසල ගතියක්. ඇනී දවස් ගාණක් යනකම්ම රැට නිදාගත්තේ චාලිගේ ට්‍රී හවුස් එකේ. පීටර්ට ඉස්කෝලේදීත් කාර් එකේ කණ්ණාඩියෙන් චාලිගේ බොඩි එක පෙනුන හැටි මැවිලා පේනවා. මේ කම්පැනි නිසා පීටර්ට දවසක් ඉස්කෝලේදී හැංගිලා හඳට යන්න උත්සාහ කරද්දී පැනික් ඇටැක් එකකුත් එනවා. එයාගේ යාළුවෝ පීටර්ව සංසුන් කරන්න හදද්දී පීටර්ට දැනුනේ හරියට එදා චාලි කජු දාපු කේක් කාපු වෙලාවේ එයාගේ උගුර ලොකු වෙනවා වගේ දැනුණු හැඟීමමයි. එදා රෑ ආපහු ගෙදර එන පීටර් ලොකු හුස්මක් අරගෙන ගෙට ඇතුල් වෙනවා. ඒත් පීටර් දැනගෙන හිටියේ නැහැ. එයාගේ අම්මා එතන තිබුණු එයාගේ කාර් එකේ ඉඳගෙන කිසිම හැඟීමක් නැතුව බලාගෙන ඉන්නවා කියලා. ඇනී ඊට පස්සේ ග්‍රේවින් සපෝට් ගෲප් එක කරන තැනට ගියත් හිත වෙනස් කරගෙන ආපහු ගෙදර යන්න ලෑස්ති වෙනවා. ඒත් ඇනීට එතෙන්දී ඒ ගෲප් එකේම මෙම්බර් කෙනෙක් වෙන ජෝන් කියලා කාන්තාවක් හම්බ වෙනවා. ජෝන් ඇනීගෙන් අහනවා ඇනීගේ අම්මා නැති වෙලා එහෙට ආවට පස්සේ ඇනීට හොඳක් දැනුණාද කියලා. ඒත් ළඟදී චාලිත් නැති වුණා කියලා දැනගන්න ජෝන්ට ඇනී ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. ජෝන් කියනවා මාස 4කට කලින් එයාගේ පුතයි මුණුබුරයි දෙන්නත් නැති වුණා කියලා. ජෝන් ඇනීට කතා කරන්න කවුරු හරි ඕන වුණොත් එයාව හම්බ වෙන්න එන්න කියලා එයාගේ ඇඩ්‍රස් එකත් ලියලා දෙනවා. ඇනී ස්ටීව්ට කිව්වෙත් එයා ෆිල්ම් එකක් බලන්න ගියා කියලා. ඉතින් එදා රාත් ඇනීට නිින්ද ගියේ නැහැ. මේ නිසා ඇනී එදා රාත් චාලිගේ ට්‍රී හවුස් එකේම නිදා ගන්න තීරණය කරනවා. මේ අතරේ නිින්ද යන්නේ නැතුව කල්පනා කර ඉන්න පීටර්ට එකපාරටම කාමරෙන් චාලි නිතරම කටින් දාන සද්දය ඇහෙනවා.
හොඳටම බය වෙලා නැගිටින පීටර් කාමරේ මුල්ලක බෙල්ල නැති චාලිගේ හැඩරුවක් වගේ දැක්කත් ඒ දැක්ක එයාගේ කෝට් එක කියලා පීටර්ට තේරෙනවා. පහුවෙනිද උදේම ඇනි ජෝන් යාට දීපු ඇඩ්‍රස් එක හොයාගෙන එයාගේ ඇපාර්ට්මන්ට් එකට යනවා. ඇනි ජෝන්ට එයාට චාලිගේ බොඩි එක හම්බ වුණු වේදනාකාරී සිදුවීම විස්තර කරන්න පටන් ගන්නවා. ඒ කතාව අහන ජෝන්ට ඇනි ගැන ලොකු වේදනාවක් ඇති වෙනවා. ඇනීට පස්සේ එයාගේ නිින්දෙන් ඇවිදින ලෙඩේ නිසා අවුරුදු ගානකට කලින් සිද්ධ වුණු සිදුවීමකුත් විස්තර කරනවා. දවසක් ඇනි යාවයි පීටර්වයි චාලිවයි තුන්දෙනාවම තිනර් වලින් නාවලා ගිනි කූරකුත් අතින් පත්තු කරගෙන තමයි නිින්දෙන් අවදි වෙලා තිබුණේ. නිින්දෙන් ඇවිදින කෙනෙක් නිින්දෙන් ඒ තරම් දරුණු දෙයක් කරන්නේ කොහොමද කියලා ඇනීට අද වෙනකන් හිතා ගන්නවත් බෑ. එදායින් පස්සේ ඇනි සහ යාගේ ළමයි අතර තිබුණු බැඳීම සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් තිබුණා. එක දවසක් ඇනි යාගේ ස්ටුඩියෝ එකේ ඉඳගෙන චාලිගේ ඇක්සිඩන්ට් එක නිර්මාණය කරනවා. මේක දකින ස්ටීව්ට ගොඩක් තරහා යනවා. ඒ මොකද පීටර් එක දැක්කොත් එයාට ගොඩක් අවුල් යන්න පුළුවන්. ඒත් ඇනි නම් කිව්වේ ඒක යා නිකන් හදන නිර්මාණයක් විතරයි කියලා. එදා රෑ කෑම වෙලාවේ ඇනි එක කටක්වත් කෑවේ නැහැ. ඉතින් එදා රෑ කෑම මහන්සි වෙලා හදලා තිබුණේ ස්ටීව්. මස් කෑල්ලක් කඩා ගන්න දඟලන පීටර් දිහා ඇනි මොකෙද්ද දිහා බලන්න වගේ බලාගෙන ඉන්නවා. පීටර් තාත්තට කෑම රසයි කියලා කිව්වම ඇනි මහා අමුතු විදියට hina වෙනවා. මේ නිසා පීටර් ඇනිගෙන් අහනවා කියන්න මොනවා හරි තියෙනවද කියලා. ඇනි මුලදී නම් වැඩිය මොකුත් කිව්වේ නැහැ. ඒත් කතාව දුරදිග ගිහින් ඇනි යක්ෂාවෙස වෙලා අන්තිමට චාලිගේ මරණයට ඇනි පීටර්ට දෙහි කපන්න පටන් ගන්නවා. ඇනි කියනවා අඩු ගානේ පීටර් එයාටින් සිද්ධ වුණු දේ බාරගෙන සමා වෙන්න කියලා හරි කිව්වනම් ඒ රෑ කෑම වේල මීට වඩා හොඳට එයාලට අරගන්න තිබ්බා කියලා. ඒත් කිසිම කෙනෙක් තමන් කරපු දේවල් වල වගකීම බාරගන්නේ නැති නිසා ඇනි හොඳටම අවුල් වෙලා තමයි හිටියේ. අම්මගේ මේ දේවල් අහන් ඉඳලා අම්මා දිහා ටික වෙලාවක් බලන් ඉන්න පීටර් අම්මට කියනවා චාලි යන්න බෑ කියද්දිම චාලිව පාටියකට එදා යව්වේ අම්මමයි කියලා. මේ නිසා අන්තිමට රණ්ඩුවට මැදිහත් වෙන ස්ටීව් දැන් ඔය ඇති කියලා කියන නිසා ඇනි එතනින් නැගිටලා යනවා. පහුවෙනි උදේ ඇනි එක්සිබිෂන් එකට තියන්න එයාගේ නිර්මාණය හදන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒකට බඩු වගේක් අරගන්න එළියට ගිය අතරේ ඇනීට එතෙන්දී හම්බෙන් වගේ ජෝන්ව හම්බ වෙනවා. ඇනිව දැකලා දුවගෙන එන ජෝන් එයා සහභාගී වුණ ශාන්ති කර්මයක් ගැන ඇනීටත් කියනවා. ජෝන් කියනවා මළගිය ආත්ම ගෙන්නන්න පුළුවන් කෙනෙක්ව එයාට හම්බ වුණා. එයා ජෝන්ගේ මුණුබුරාගේ ආත්මය ගෙන්නලා පෙන්නවා කියලා. ඇනි නම් මේ කතාව පොඩ්ඩක්වත් විශ්වාස කරේ නැහැ. ඒත් ජෝන් ඇනීට එයාගේ අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා ඒ ශාන්ති කර්මය බලන්න කියලා බල කරන නිසාම අන්තිමට ඇනීත් එහෙට යන්න එකඟ වෙනවා. මේ නිසා එයාගේ අපාර්ට්මන්ට් එකට යන ජෝන් ඉක්මනටම ශාන්ති කර්මය පටන් අරගෙන චෝක් බෝඩ් එකකුයි වීදුරු කෝප්පයකුයි පාවිච්චි කරලා එයාගේ මුණුපුරාගේ ආත්මය සම්බන්ධ කරගන්නවා. ශාන්ති කර්මය පටන් ගත්තු වෙලාවේ ඉඳන්ම හොඳටම බය වෙලා ඉඳපු ඇනි ඒ ආත්මය චෝක් බෝඩ් එකේ ලියනවා දැක්කම බයෙන් බීරාන්ත වෙනවා. ජෝන් කියනවා ඇනීටත් චාලිව සම්බන්ධ කරගන්න ඕන නම් මේ ශාන්ති කර්මෙම කරන්න පුළුවන් කියලා. ඇනි කරන්න ඕන ගෙදර හැමෝම ඉන්න වෙලාවක චාලිට අයිති මොකක් හරි දෙයක් මරුණු චාලිත් එක්ක ලින්ක් එක විදියට පාවිච්චි කරලා ඒ කොලේ තියෙන මන්තරේ හයියෙන් කියන එක විතරයි. ජෝන් ඊට පස්සේ ඇනීට ඉටිපන්දමකුයි ඒ මන්තරේ තියෙන කොලේකුයි දෙනවා. ඉතින් මේ දේවල් එක්ක මොකක් හරි හේතුවක් නිසා ජෝන් ඇනීට චාලිව සම්බන්ධ කරගන්න බල කරනවා වගේ තමයි අපිට පේන්නේ. හොඳටම අවුල් වෙලා අපහු ගෙදර යන අතරේ එක පාරටම ඇනීගේ කාර් එක පිටිපස්සෙන් චාලි නිතරම කටින් දාන සද්දේ ඇහිලා ඇනී හොඳටම බය වෙනවා. එදා රෑ නිින්දෙන් අවදි වෙන ඇනී දකිනවා එයාගේ කාමරේ ඉඳන් යන කූඹි රංචුවක් අල්ලපු කාමරේ මියගෙන් ඉඳපු පීටර්ගේ බොඩි එක සම්පූර්ණයෙන්ම වහගෙන කියලා. ඒත් ඒ වෙලාවේ අවදි වෙන පීටර් අම්මට කියනවා අම්මා පහු නිින්දෙන් ඇවිදිනවා කියලා. ඇනී ආව දැකලා හොඳටම බය වෙලා ඉන්නේ කියලා දකින පීටර් අම්මගෙන් අහනවා ඇයි අම්මා යාට ඔච්චරටම බය කියලා. ඒ වෙලාවේ ඇනී අතින් වැරදීමකින් කියවෙනවා එයාට කවදාවත් පීටර්ගේ අම්මා වෙන්න ඕනුනේ නැහැ කියලා. එයා පීටර්ව හම්බ වෙන්නේ ඉඳී ගබ්සාවක් පවා කරන්න උත්සාහ කරලා තිබුණා. ඇනී කියනවා එයා හැදුවේ පීටර්ව මොකක් හරි දෙයකින් බේරගන්න කියලා. ඒත් එලන් තමයි ඇනීට පීටර්ව හදාගන්න කියලා බල කරලා තියෙන්නේ. අම්මගේ මේ කතාව අහන පීටර් අම්මා යාව මරන්න හැදුවද කියලා අහන ගමන් අඬන අතරේ එකපාරටම ඇනීව ගිනි ගන්න පටන් ගන්නවා. ඒත් වාසනාවට වගේ ඒක ඇනී නරක හීනයක් ඇතුලේ දැකපු තවත් එක නරක හීනයක් විතරයි. ටික වෙලාවකින් අනිත් හැමෝම නිදි අතරේ ඇනී තනියම ජෝන්ගේ මන්තරය කියනවා අපිට ඇහෙනවා. ඊට පස්සේ එයා චාලිව සම්බන්ධ කරගත්ත කියන ඇනී තවත් ශාන්ති කර්මයක් කරන්න ස්ටීව් සහ පීටර් දෙන්නවත් අවදි කරනවා. ඒත් එහෙම දෙයකට සහභාගී වෙන්න ස්ටීව් නම් කොහෙත්ම කැමති වුණේ නැහැ. ඒත් අම්මට ඒක කරන්න ඕනෙමයි කියලා දකින පීටර් අන්තිමට වැඩේට කැමති වෙනවා. මේ නිසා අන්තිමට ස්ටීව්ටත් ඒ වැඩේට කැමති වෙන්න සිද්ධ වෙනවා. ශාන්ති කර්මය පටන් අරන් ඇනී චාලිට කතා කරන අතරේ පීටර්ට දැනෙනවා එතන එන්නම හීතල වෙනවා කියලා. ඊළඟ මොහොතේ එයාලා ඉස්සරහා තියෙන ග්ලාස් එක ඉබේම එහෙම යන්න පටන් ගන්නවා. ඇනී ආපහු චාලිට කතා
උත්සාහ කරනවා. ඒත් ඒ වතාවේ අනිත් පැත්තට උත්තරයක් හම්බුනේ නැහැ. මේ නිසා හොඳට මවුල් යන ඇනි හැසිරුනේ හරියට නිකන් පිස්සු හැදිලා වගේ. මේ දේවල් දරා ගන්න බැරුව හොඳටම බය වෙලා ඉඳපු පීටර් අඬන්න පටන් ගන්නවා. ඇනි එතන මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි කරන්න උත්සාහ කරන අතරේ එකපාරටම එයාලා පිටිපස්සේ තිබුණු වීදුරුවක් බිම වැටිලා කුඩු වෙනවත් එක්කම ඉටිපන්දම එළිය බලන් ඉද්දි වැඩි වෙනවා. ඊළඟ මොහොතේ චාලි ඇනීට ආවේශ වෙලා වගේ හැසිරෙන්න පටන් ගන්න නිසා පීටර් හොඳටම බය වෙලා කෑ ගහන්න පටන් ගන්නවා. මේ නිසා ස්ටීව් ඇනීට වතුර එකක් ගහලා අන්තිමට කොහොම හරි ඇනීව ආපහු හොඳ සිහියට ගන්න සමත් වෙනවා. ඉතින් මේ ඇඟ හිරිවැටෙන සිතුවීම නිසා පීටර්ට එදා රෑ එක තත්පරයක්වත් නිින්ද ගියේ නැහැ. පහුවෙනිද ඉස්කෝලේදීත් පීටර් හොඳටම ෂොක් වෙලා තමයි හිටියේ. එක පාරටම එදා චාලි දැක්ක වගේම එලියක් පීටර්නුත් දකිනවා. ඊළඟ මොහොතේ පීටර් දකිනවා ඒ එලිය ගිහිල්ලා අතුරුදහන් වුණ තැන එයාගේ ඡායාව බය හිතෙන හිනාවක් එක්ක එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. මේ නිසා හොඳටම බය වෙන පීටර් නැගිටලා පන්තියෙන් එළියට යනවා. ඒ වෙලාවෙම වගේ ඇනීට කෝල් කරන ස්ටීව් කියනවා අద్භූත බලවේගයක් එයා පස්සෙන් පන්නනවා කියලා පීටර් ඉස්කෝලේ ඉඳන් අඬ එයාට කෝල් කරා කියලා. එයාට පරිස්සම් කරගන්න පුතෙක් ඉන්නවා. ඒ නිසා මේ මගුල් වැඩ දැන්වත් නවත්තන්න කියලා ඇනීට බනින ස්ටීව් කෝල් එක කට් කරනවා. ඒ වෙලාවෙම වගේ ඇනීට ආර්ට් ගැලරි එකකිනුත් කෝල් එකක් එනවා. මේ නිසා ඒ වෙලේ තිබුණු ප්‍රෙෂර් එකට ඇනී අතින් යාගේ නිර්මාණයක පුටුවකුත් කැඩෙනවා. මේ නිසා හොඳටම තරහ යන ඇනී යාගේ ස්ටුඩියෝ එකේ තියෙන සේරම දේවල් විනාශ කරලා දානවා. ස්ටීව් යාගේ පවුල එකට තියාගන්න කොච්චර උත්සාහ කරත් වැඩක් උනේ නැහැ. එක දවසක් රෑක ඇනී දකිනවා චාලිගේ පෑන චාලිගේ නෝට්බුක් එකේ හරිම අද්භූත විදියට මොනවා හරි ඉබේම ලියනවා කියලා. මේ අතරේ කාමරේ නිදාගෙන ඉඳපු පීටර් චාලිගේ අවතාරය දකිනවා. ඊළඟ මොහොතේ චාලිගේ බෙල්ල ගැලවිලා බිම වැටිලා බෝලයක් වෙලා රෝල් වෙලා එනවා. ඒ වෙලාවේ එතනට එන යාළගේ බල්ලා මහා මුත් විදියට පුරන්නත් පටන් ගන්නවා. එක පාරටම පිටිපස්සෙන් මතුවෙන අත් දෙකක් පීටර්ගේ ඔළුව අල්ලගෙන හයියෙන් අදින්න පටන් ගන්නවා. මේ නිසා හුස්ම ගන්න බැරුව දඟලනවා ඇරෙන්න පීටර්ට වෙන කිසිම දෙයක් කරගන්න පුළුවන් උනේ නැහැ. ඒ වෙලාවේ මගේ කාමරේට එන ඇනීට නිින්දෙන් ඇවිදලා ආපහු යාව මරන්න හදනවා කියලා පීටර් චෝදනා කරනවා. ඒත් ඒක ප්‍රතික්ෂේප කරන ඇනී පීටර්ට කියනවා මේ කිසි දෙයක් ගැන තාත්තට කියන්න එපා කියලා. ඇනී කියනවා එහෙ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැති වුණත් එයා කොහොම හරි ඒක නවත්තනවා කියලා. ඉතින් කලින් ඇනී චාලිගේ නෝට්බුක් එකේ ඇඳෙනව දැකපු චිත්‍රවල තිබිලා තියෙන්නේ චාලි මැරෙන විදිය ගැන. මේ නිසා එයා සම්බන්ධ කරගත්තු ආත්මය නපුරු එකක් කියලා තේරෙන ඇනී ඒ නෝට්බුක් එක ගින්දරට විසි කරනවා. ඒත් එක පාරටම ඒ නෝට්බුක් එක ගිනි ගන්න පටන් ගන්නවත් එක්කම ඇනීගේ අතත් ඒ විදියටම ගිනි ගන්න පටන් ගන්නවා. මේ නිසා මොකක් හරි අద్භූත විදියකට එයාව ඒ පොතට බන්ධනය කරලා තියෙනවා කියලා තේරෙන ඇනීට එයාව බේරගන්න ඕන නිසා ඒ නෝට්බුක් එක බේරගන්න සිද්ධ වෙනවා. පහවෙනි උදේම ඇනී මේ දේවල් ගැන අහන්න ජෝන්ගේ අපාර්ට්මන්ට් එකට යනවා. ඒත් ජෝන් මේ වෙලාවේ ගෙදර හිටියේ නැහැ. එළියේ ඉඳන් දොරට තට්ටු කරන ඇනී දන්නේ නැහැ ජෝන්ගේ අපාර්ට්මන්ට් එක ඇතුලේ මායා කර්ම බඩු වලින් පිරලා තියෙනවා කියලා. එතන මේසියට තිබුණු ශාන්ති කර්ම ත්‍රිකෝණයක් මැද්දේ පීටර්ගේ ෆොටෝ එකක් වගේම චාලි හදපු සෙල්ලම් බඩුත් ඊට එහා පැත්තෙන් තිබුණා. ඇනී ජෝන්ගේ ගෙදර දොරෙන් එළිය දාලා තිබුණු කාපට් එකේ එයා මීට කලින් හොඳට දැකලා පුරුදු පැටර්න් එකක් දකිනවා. මේ නිසා ඉක්මනටම ගෙදර දුවලා යන ඇනී එයාගේ අම්මගේ බඩු පරීක්ෂා කරලා බලනවා. මේ අතර ඉස්කෝලේ තනියම වාඩි වෙලා ඉඳපු පීටර්ට ඈත ඉඳන් පීටර් මංබෝව පළවා හරිනවා. පීටර් එළියට ඵලයන් මේ වගේ දේවල් කියලා කෑ ගහන ජෝන්ව දකින්න හම්බ වෙනවා. හොඳටම හොල්මන් වෙලා වටපිට බලන පීටර් දකිනවා ඒ ජෝන් කියන දේවල් ඇහෙන්නේ එයාට විතරයි කියලා. මේ අතරේ අපහු ගෙදරෙන ඇනීට එයාගේ අම්මගේ පොත් ගොඩේ තිබිලා අපායේ යක්ෂ රජ කෙනෙක් වෙන පේමෝන් යක්ෂයාව මිනි ශරීරයකට බන්ධනය කරන්නේ කොහොමද කියලා ලියපු පොතක් හම්බ වෙනවා. ඒ පොතට අනුව පේමෝන් ආරූඪ වෙන්නේ එයාට පිළිගන්න පුළුවන් දුර්වලම පිරිමි ධාරකයට. ඒ වගේම ඇනීට එයාගේ අම්මයි ජෝනුයි එකට අරගත්තු ෆොටෝස් වගේක් තියෙන ඇල්බම් එකකුත් හම්බ වෙනවා. ඉතින් එලනුයි ජෝනුයි දෙන්න පේමෝන් යක්ෂව පිරිමි ධාරකයෙක්ට බන්ධවලා ධනවත් වෙන්න උත්සාහ කරන ඇදහිල්ලක එහෙම නැත්නම් කල්ට් එකක සමාජිකයෝ දෙන්නෙක්. ඇත්තරම මේ කල්ට් එකේ නායිකාව තමයි එලන්. එලන් මැරුණට පස්සේ ජෝන් තමයි එලන්ගේ තැන අරගෙන කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේ එලන් පේමෝන් යක්ෂයව එයාගේම පුතාගේ ශරීරයටත් බන්ධවන්න උත්සාහ කරලා තිබුණා. ඔයාලට මතකද ඇනී ග්‍රීෆ් සපෝට් ගෲප් එකට එයාගේ කතාව කියද්දි කිව්වා එයාගේ අයියා සිය දිවි හානි කරගන්න කලින් එලන් එයාගේ ඇඟට එක එක අයව දාන්න හදනවා කියලා නෝට් එකක් ලියලා තිබුණා කියලා. ඉතින් එයා ඒ විදියට අනිවාර්යයෙන්ම ලියන්න ඇත්තේ එලන් පේමෝන් යක්ෂයාව එයාගේ ඇඟට බන්ධනය කරන්න හදපු ක්‍රියාව වෙන්න පුළුවන්.
ඒ වැඩේ හරියන්නේ නැති වුණාට පස්සේ එලන් හැරිලා තිබුණේ ඇනීගේ ළමයිගේ පැත්තට. තමන්ගේ අයියට උන දේ තමන්ගේ පුතා පීටර්ටත් වේවි කියන බයට තමයි ඇනී ගබ්සාවක් කරලා පීටර්ව නැති කරන්නත් උත්සාහ කරලා තිබුණේ. ඒත් ඇනීට පීටර්ව හදාගන්න කියලා බල කරලා තිබුණේ එලන්. පීටර් හම්බුණාට පස්සේ ඇනී පීටර්ව එලන්ගෙන් ඈත් කරලා තිබුණු නිසා චාලි ඉපදුනාට පස්සේ එලන් ලේසියෙන්ම චාලිට ගොඩක් ලං වෙලා තිබුණා. එලන් පේමෝන් යක්ෂයාව චාලි පුංචි කාලෙදිම චාලිගේ ඇඟටත් බඳවන්න උත්සාහ කරලා තිබුණා. ඒත් චාලි කෙල්ලෙක් නිසා ඒ බන්ධනය සම්පූර්ණයෙන් හරි ගිහින් තිබුණේ නැහැ. ඒත් පේමෝන් යක්ෂයාගේ ආත්මය චාලිගේ ඇඟ ඇතුලේ චාලි ඉපදුණු දවසේ ඉඳන් හිටියා. මේ නිසා එයා ඉපදුණු දවසේ ඉඳන් මහා අద్භූත ළමයෙක් වෙලා තිබුණේ. චාලිගේ මරණය ඇනී නින්දෙන් ඇවිද කරන දේවල් ඇතුළු එයාලගේ ජීවිතවල සිද්ධ වෙන හැම අద్භූත දෙයක්ම සුපිරියටම ප්ලෑන් කරලා සිද්ධ කරලා තියෙන්නේ මෙන්න මේ කල්ට් එක විසින්. චාලිගලෝ වැදුණු ටෙලිෆෝන් කණුවේ තිබුණෙත් මෙන්න මේ කල්ට් එකේ ලාංඡනය. ජෝන් ඇනීව ගොනාට අන්දවලා ලස්සනට පේමෝන් යක්ෂයාව පීටර්ගේ ශරීරයට බඳින්න අවශ්‍ය මුල්ම ශාන්ති කර්මය දැනටමත් සම්පූර්ණ කරලා තිබුණා. ඉතින් මේ දේවල් තේරුම් ගන්නකොට ඇනී ගොඩක් පරක්කු වැඩි. ඇනී ළඟට එයාලගේ ගෙදර අට්ටාලෙට යනවා. එයා එතනදී දැක්කේ ඇඟ හීතල වෙලා යන දර්ශනයක්. එතන තිබුණේ එයාගේ අම්මගේ ඔළුව නැති මල සිරුර වගේම එතනම උඩ ලේ වලින් ඇඳපු පේමෝන්ගේ එහෙම නැත්නම් එලන්ගේ කල්ට් එකේ ලාංඡනය. මේ අතරේ ඉස්කෝලේ ඉන්න පීටර්ට චාලි කටින් කරන සද්දේ හැම පැත්තෙම ඇහෙන්න පටන් ගන්නවා. එක පාරටම පීටර් යාට ශීස හැදිලා වගේ නුහුරට අත උස්සලා ඊළඟ මොහොතේ වේගෙන් යාගේ ඔළුව ඩෙස්ක් එකේ ගහ ගන්නවා. දෙවනි වතාවටත් ආපහු ඔළුව ගහ ගන්න පීටර් අන්තිමට හොඳ සිහියට ඇවිල්ලා කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් පීටර්ට මොකක්ද වුනේ කියලා පන්තියේ කාටවත් හිතා ගන්න බෑ. මේ අතර ස්ටීව් ඇනීව රිකවරි සෙන්ටර් එකකට යවන්න හිතලා තිබුණා. ඒ වෙලාවම වගේ ස්ටීව්ට එලන්ගේ සොහන ගොඩ දාපු එකේ ෆොටෝස් ඇටච් කරපු ඊමේල් එකක් එනවා. ඒක බලබල ඉන්න අතරේ ස්ටීව්ට පීටර්ට උන දෙය කියලා ඉස්කෝලෙන් කෝල් එකක් එනවා. මේ නිසා ඉස්කෝලේට ගිහින් පීටර් වරන් ආපහු ගෙදර යන ස්ටීව් එයාගේ පවුලට මේ වෙන දේවල් දරා ගන්න බැරුව අඩන්න පටන් ගන්නවා. ආපහු ගෙදර එන ස්ටීව් ඇනීගෙත් උදව්වෙන් පීටර්ව එයාගේ ඇඳෙන් ගිහිල්ලා තියෙනවා. ඇනී ගොඩක් කලබලෙන් අට්ටාලෙන් එයා හොයාගත්තු එයාගේ අම්මගේ හිස නැති මලකඳ ගැන ස්ටීව්ටත් කියනවා. මේ නිසා අට්ටාලෙට ගිහින් බලන ස්ටීව් දකිනවා ඇනී කියන්නේ බොරුවක් නෙවෙයි කියලා. ස්ටීව් ඇනීගෙන් අහනවා ඇයි පොලිසියට කතා කරේ නැත්තේ කියලා. ඒත් දැන් පොලිසියටවත් එයාලට උදව් කරන්න බෑ. ඇනී එයාගේ අම්මයි ජෝනුයි ගැන වගේම පේමෝන්ට වන්දනා කරන කල්ට් එක ගැන ස්ටීව්ට කියද්දි ස්ටීව් හිතුවේ ඇනීට පිස්සු හැදිලා කියලා. ඒත් ඒ ඇල්බම් එකේ ෆොටෝස් පෙන්න කියවන ඇනී කියනවා එයා චාලිව සම්බන්ධ කරගන්න උත්සාහ කරපු වෙලාවේ ඒකෙන් යාළගේ පවුලට ලොකු ශාපයක් වැදුණා කියලා. ඒ වගේම චාලිගේ නෝට්බුක් එකේ ඉබේම ඉඳලා තිබුණු පීටර්ගේ ෆොටෝස් පෙන්නන ඇනී ස්ටීව්ට කියනවා එයාලා ඒ පොත විනාශ කරේ නැත්නම් පීටර්ට කරදරයක් වෙන්න පුළුවන් කියලා. ඒ පොත විනාශ වෙද්දී එයත් විනාශ වෙන නිසා ඇනී ඒ පොත ගිනි තියන්න ස්ටීව්ට බාර දෙනවා. ඒ ස්ටීව්ට නම් මේ කිසි දෙයක් විශ්වාස නැහැ. එයා ඇනීට රිකවරි සෙන්ටර් එකකට යන්න කියලාත් කියනවා. මේ නිසා හොඳට මවුල් යන ඇනී ඒ පොත අරන් ගිහිල්ලා ගිනි ගොඩට දානවා. ඒත් ඊළඟ මොහොතේ ගිනි ගන්න පටන් ගත්තේ එයාව නෙවෙයි ස්ටීව්. බයෙන් බීරාන්ත වෙලා බලාගෙන ඉන්න ඇනීට ඊළඟ මොහොතේ කවුරු හරි ආරෝඩ වුණා වගේ මූණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ටික වෙලාවකින් නිින්දෙන් අවදි වෙන පීටර් දන්නේ නැහැ එයාගේ යක්ෂ අම්මා එයා පිටිපස්සේ බිත්තිය දිගේ ඇවිදිනවා කියලා. එමින් සැරේ පඩිපෙළ බහැලා සාලෙට යන පීටර් දකිනවා එයාගේ තාත්තා පිච්චිලා මිය ගිහිල්ලා කියලා. තාත්තා දිහා බලාගෙන යනට පීටර් දැනගෙන හිටියේ නැහැ එයාගේ අම්මා වහලේ එල්ලිලා එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒ වෙලාවෙම වගේ පිටිපස්ස හැරලා බලන පීටර් දකිනවා නිර්වත් අද්භූත වයසක පුද්ගලයෙක් අඳුරු මුල්ලක ඉඳන් එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඊළඟ මොහොතේ යක්ෂ ඇනී පීටර්ගේ පස්සෙන් පන්නගෙන උඩ තට්ටුවේ අට්ටාලෙටම යනවා. පීටර් කොහොම හරි දොර ලොක් කරගන්න සමත් වුණත් ඇනී අනිත් පැත්තේ ඉඳගෙන ඇඟේ හිරිකටු පිපෙන විදියට ඔළුවෙන් දොරට වේගයෙන් ගහගෙන යනවා. ඒ වෙලාවේ පීටර් දකිනවා හැමතැනම ඉටිපන්දම් බත්තු කරලා යාගේ ෆොටෝ එකකුත් බිම තියෙනවා කියලා. ඒත් අපි කලින් දැකපු එලන්ගේ බොඩි එක එතනින් අතුරුදහන් වෙලා තිබුණා. පීටර් උඹ මේ නරක හීනයක් දකින්නේ නැගිටපන් කියලා එයාටම ගහගන්නවා. ඒත් ඉතින් ඒක හීනයක් නෙවෙයි. ඒ වෙලාවේ උඩින් එන සද්දයක් නිසා උඩ බලන පීටර් දැක්කේ ඇඟ හිරි වැටෙන දර්ශනයක්. ටිකකට කලින් දොරෙන් එළියේ ඉඳගෙන ඇතුළට එන්න උත්සාහ කරපු යාගේ අම්මා උඩ පාවෙවි පියානෝ වයරකකින් යාගේ බෙල්ල කපාගෙන යාගේ බෙල්ල කඳෙන් වෙන් කරගන්න උත්සාහ කරනවා. බයෙන් පීරාන්ත වෙලා අම්මා දිහා බලන් ඉන්න පීටර්
තවත් නිරුවත් අද්භූත මිනිස්සු 3 දෙනෙක් අඳුරු මුල්ලක ඉඳන් එයා දිහා බලාගෙන hina වෙනවා දකිනවා. කියාගන්න බැරි තරම් බය වෙන පීටර් ජනේලෙන් එළියට පැනලා එතනම මිය යනවා. ඊට තත්පර කීපයකට පස්සේ කලින් පීටර් චාලි දැක්කා වගේම එලියක් ඇවිල්ලා පීටර්ගේ ඇඟට ඇතුල් වෙනවත් එක්කම එයා ආපහු අවදි වෙනවා පිට පේනවා. ඒ වෙලාවේ පීටර් දකිනවා ඉස නැති යාගේ අම්මගේ මල සිරුර පාවෙවි චාලිගේ ට්‍රී හවුස් එකට යනවා කියලා. ඒ පිටිපස්සෙන් පීටරුත් ට්‍රී හවුස් එකට යන අතරේ අద్භූත නිර්වත් මිනිස්සු දිගටම පීටර් දිහා බලන් ඉන්නවා. ට්‍රී හවුස් එකට ඇතුල් වෙන පීටර්ව පිළිගත්තේ පේමොන් යක්ෂයාගේ බැතිමත්තු විසින්. ඒ විතරක් නෙවෙයි චාලිගේ කඳෙන් වෙන් වුණු චාලිගේ ඔළුව හයි කරපු පේමොන්ගේ ස්ටැචු එකකුත් එතන තිබුණා. පීටර් දකිනවා ඒ ස්ටැචු එක ඉස්සරහා එලන්ගේ ඇණියගේ මලසිරුරුත් දන ගහගෙන ඉන්නවා කියලා. ටික වෙලාවකින් ජෝන් පීටර්ට චාලි කියලා කතා කරලා කියනවා එයාලා යාගේ කාන්තා සිරුර හරිගස්සලා නිරෝගිමත් පිරිමි ධාරකයෙක්ව ලබා දුන්නා කියලා. ජෝන් ඊට පස්සේ පීටර්ව අපායේ යක්ෂ රජවරු 8 දෙනාගෙන් එක්කෙනෙක් වෙන පේමෝන් යක්ෂයා විදියට ඔටුනුත් පලන්දනවා. ඉතින් මං ඔයාලට කලින් කිව්වා වගේම පේමෝන් යක්ෂයා මීට කලින් චාලිගේ ඇඟ ඇතුලේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. පේමෝන් යක්ෂයාට අවශ්‍ය පිරිමි ශරීරයක් නිසා එයාව චාලි ශරීරයෙන් අයින් කරගෙන පීටර්ගේ ශරීරයට බන්ධනය කරන්න ඕන කමට කල්ටගෙන් තමයි ප්ලෑන් කරලා චාලිගේ මරණයත් සිද්ධ කරලා තියෙන්නේ. මේ හැම දෙයක්ම පේමෝන්ට වන්දනා කරන කල්ටගෙන් සුපිරියටම ප්ලෑන් කරපු දේවල්. පීටර් දැකපු අද්භූත නිර්වාත් මිනිස්සු තමයි මේ කල්ට් එකේ සමාජිකයෝ. ජෝන් පීටර්ට එහෙමත් නැත්නම් පේමෝන් යක්ෂයාට එයාගේ අටහත් පහත් බැදිමතුන්ට සියලු ඥාණය සියලු ධනය සැප සම්පත් ලබා දෙන්න කියලා ඉල්ලීම් කරන අතරේ පේමෝන්ගේ අනුගාමිකයෝ එයාලගේ අලුත් නායකයා ඉදිරියේ දන ගහලා වන්දනාමාන කරනවා. ඉතින් 2018 රිලීස් වුණ හෙරිඩිටරි කියන අති සුපිරිම ගණේ හොර මූවී එකත් මෙතනින් ඉවර වෙනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් ලයික් එකක් දාලා මේ වගේ සුපිරිම මූවීස් දිගටම බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ මොකද subscribe කරන එක ඔයාලට බොහොම පොඩි දෙයක් වගේ පෙනුනට මේ වගේ මහන්සි වෙලා වීඩියෝස් අරන් එන මට ඒක මහා මෙරක් තරම් වටිනවා. හරි. එහෙනම් මේ වගේ තවත් brand new වීඩියෝ එකකින් නැවත හමු වෙමු.